අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තම. මේ ගාතාව අපි පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙන දෙයක්. පන්සලේදී ඉස්කෝලේදී හැමතැනම. ඉතින් සාමාන්‍යයෙන් අපේ උළුවට එන තේරුම තමයි මෝඩ මිනිස්සු ආශ්‍රය කරන්න එපා, නුවණැති අයව ආශ්‍රය කරන්න, පිදිය යුත්තන්ට ගරු කරන්න, ඒක තමයි උතුම්ම ආශිර්වාදය කියන එක. ඒක හොඳ සමාජ උපදේශක්. ඒකේ වරදක් නැහැ. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර සරල සාමාන්‍ය දෙයක් කියන්න බුදුවරයෙක්ම ලෝකෙට පහළ වෙන්න ඕනේද? මේක ඇත්තටම උතුම්ම මංගල්‍ය වෙන්න තරම් බලවත් දෙයක්ද? අද අපි උත්සාහ කරන්නේ මේකේ ගැඹුරටම යන්න. මේක නිකම් උපදේශක් නෙවෙයි, මේක මනස නිදහස් කරගන්න දීපු රහස් කීතයක් වගේ. අපි බලමු මේ කීතේ බිදින්න නියම ආරම්භයක්. ඔය ප්‍රශ්නය තමයි හැම දෙයකම යතුර. අපි සාමාන්‍යයෙන් දකින මත්තු පිටාර්ථය, ඒ කියන්නේ හොඳ මිනිස්සු ආශ්‍රය කරලා නරකයිකින් ඈත් වෙන එක. ඒක වැරදි කියනෝ නෙමෙයි. ඒකත් ප්‍රයෝජනවත්. ඒත් ඒක හරියට ගැඹුරු සාගරයක වෙරළේ රැලි පාර දිගේ ඇවිදිනවා වගේ. බුදුන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ ඒ සාගරේ ගැඹුරටම කිමිදෙන්න. උන්වහන්සේගේ සැබෑ ඉලක්කය අපේ සමාජ සම්බන්ධතා නෙවෙයි, ඒක අපේ මනස. මේ ගාථාව පිටුපස්සේ තියෙන සමාජ විද්‍යාවක් නෙවෙයි, හරිම ගැඹුරු මනෝවිද්‍යාවක්. හොලයි. එනවා අපි ගැඹුරටම කිමිදෙමු. මුලින්ම පටන් ගමුද ඔය මංගල කියන වචනයෙන්ම. බුදුන් වහන්සේ දේශනා කරන කාලේ සාමාන්‍ය මිනිස්සු මංගල කිව්වම තේරුම් ගත්තේ මොකක්ද? කොහෙත්ම අද අපි හිතන දේ නෙවෙයි. ඒක තමයි පළවෙනිම පුදුමය. ඒ කාලේ ඉන්දියානු සමාජයේ විශේෂයෙන්ම බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල මංගල කියන්නේ සම්පූර්ණයෙන්ම බාහිර දෙයක්. බාහිර දෙයක්. ඒ කියන්නේ සනාවන්තද අවසනාවන්තද කියලා තීරණය කළා. සූත්‍රේ පටන් ගන්නේ දේවතාවෙක් ඇවිත් අහනවා බොහෝ දෙවිවරු සහ මිනිස්සු යහපත බලාපොරොත්තුවෙන් මේ මංගල කාරණා ගැන අවුරුදු ගාණක් තර්ක කරනවා. ඒත් කාටවත් හරි උත්තරයක් නැහැ. උතුම්ම මංගල්‍ය මොකක්ද කියලා. හරි. ඉතින් හැමෝම එළියන උත්තර හොයද්දී බුදුන් වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් පෙන්වුවා වෙන්න ඇති. හරියටම උන්වහන්සේ මුළු සංකල්පයම උඩුජටි කිරු කළා. උන්වහන්සේ දේශනා කළේ මංගල කියන්නේ ඔයාලා එළියෙන් හොයන නිමිත්තක්වත් දෙවියෙක් දෙන දෙයක්වත් නෙවෙයි. ඒක Taman විසින්ම Tamanගේ මනස තුල Tamanගේ ක්‍රියාවන් තුල වගා කරගන්න ඕන දෙයක් කියලා. ඒක මිත්‍යාවෙන් නිදහස් වෙලා Tamanගේ ජීවිතේ වගකීම Tamanගේ අතට ගන්න කරන පුදුමාකාර බලගැන්වීම. පළවෙනි පියවර දීම බලය බාහිර ලෝකයෙන් අරගෙන පුද්ගලයාගේ අතටම දුන්නා. ඒක ඇත්තටම විප්ලවීය අදහසක්. හරි. එතනින් අපි යමු ගාථාවේ පළවෙනි කොටසට. අසේවනාච බාලානං මෝඩියන් ඇසුරු නොකිරීම. මෙතන තමයි අපි හැමෝම හිර වෙන තැන. අපි හිතන්නේ මේ කියන්නේ අපි කැමති නැති, අපේ මතයට එකඟ නැති මිනිසුන්ව අයින් කරලා දාන්න කියලා. ඔව්. ඒත් අපි ඒ විදිහට හිතුවත් අපි බුදුන් වහන්සේගේ ගැන්වීමේ ගැඹුරුම හරය මග හරිනවා. මෙතන තමයි අපි අපේ අවධානය පිටතින් ඇතුළට හරවන්න ඕන. පාලි භාෂාවේ සහ අභිධර්ම මනෝවිද්‍යාවේ හැටියට බාලයා කියන්නේ මූලිකවම බාහිර පුද්ගලයෙක්ට නෙවෙයි. පුද්ගලයෙක්ට නෙවෙයි. එහෙනම් බාලයා කියන්නේ අපේ මනස තුලම ක්‍රියාත්මක වෙන අකුසල සහගත මානසික තත්ත්වයන්ට. ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මේ වගේ අපේ හිතේ මෝඩකම්. මේවා තමයි සැබෑ බාලයෝ. ඉන්න ඒක මොහොතකට නවත්තන්න. ඒ කියන්නේ බාලයන් ඇසුරු නොකිරීම කියන්නේ ඇත්තටම අපේ ඔළුව ඇතුලේ තියෙන ওই නිෂේධාත්මක විනාශකාරී සිතුවිලි එක්ක එකතු වෙන්න එපා කියන එකද? හරියටම ඒක තමයි ගැඹුරුම අර්ථය. බුදුදහමේ මේකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ කියන්නේ නුනුවණින් මනෙහි කිරීම. මම පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ කවුරු හරි අපිට තරහ යන විදිහේ ඊමේල් එකක් එවනවා කියලා. ඒ මොහොතේ අපේ හිතේ තරහ කියන බාලයා ඉපදිනවා. අසේවනාච බාලානං කියන එක අපි හරියට තීරුම් අරන් නැත්නම් අපි කරන්නේ ඒ තරහ එක්ක පැය ගාණක් තිස්සේ ආශ්‍රය කරන එක. ඔව්. ඒක ගණම හිතා ඉන්නෝ හිතින් රණ්ඩු වෙනවා. අන්න ඒක තමයි. ඒ තරහට තව තව දර දාලා ලොකු ගින්නක් කරගන්නවා. ඒ තමයි බාලයාව ඇසුරු කිරීම. බුදුන් වහන්සේ කියන්නේ අන්නේ මානසික පුරුද්දෙන් ඒ අභ්‍යන්තර බාලයාගෙන් සවිඥානිකව ඈත් වෙන්න කියලා. ඒක සම්පූර්ණ වෙනස් කෝණයක්. ඒ කියන්නේ මේක සමාජ උපදේශකට වඩා මොහොතක් පාසා කරන්න ඕන මානසික පුහුණුවක්. ඒ කාර්යම අභියෝගාත්මකයි. එහෙමනම් ගාථාවේ ඊළඟ කොටස පණ්ඩිතානංච සේවනා නුවණැත්තන් ඇසුරු කිරීම කියන එකේ අර්ථයත් ඒ විදිහටම අභ්‍යන්තරික වෙන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම.
එළියෙන් ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න එක ඊටාම වටිනවා. ඒක බුදුදහමේ ගොඩක් අගය කරන දෙයක්. නමුත් මේ ගාථාවේ පරමාර්ථය ඊටත් වඩා ගැඹුරුයි. බාලයා කියන්නේ අභ්‍යන්තර අකුසලයක් නම් පඬිතයා කියන්නේත් අභ්‍යන්තර කුසලයක්. ඒ කියන්නේ සිහිය, කරුණාව වගේ දේවල්ද? ඔව්. ප්‍රඥාව, සිහිය, කරුණාව, මෛත්‍රිය, නුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය වගේ මානසික තත්ත්වයන්. ඉතින් පඬිතානංච සේවනා කියන්නේ අර තරහ කියන බාලයා ආව වෙලාවේ ඒක පෝෂණය කරනව වෙනුවට සිහිය කියන පඬිතයාව සේවනය කරන එක. මේ මගේ හිතේ ඇතිුනේ තරහක්. මේක අනිත්‍යයි. මේක මට දුකක් ගෙන දෙනවා කියලා නුවණින් දකින්න එක. ඒ ප්‍රඥාවන්ත සිහිබුද්ධියෙන් යුතු මානසික තත්වයන් නිතර නිකර හිතේ වගා කරන එක තමයි සැබෑ පඬිත සේවනිය. ඒ කියන්නේ අපේ මනස තුල ඉන්න හොඳම කල්යාණ මිත්‍රාව ඇසුරු කරනවා කියන එක. අන්න ඒක තමයි. මට දැන් පැහැදිලි. ඉතින් මේක පියවර දෙකක ක්‍රියාවලියක්. පළවෙනි එක හිතේ ඇතිවෙන විෂසහිත සිතිවිලි පෝෂණය කරන එක නවත්තනවා. දෙවෙනි එක ඒ වෙනුවට සිහිය, නුවණ වගේ යහපත් ගුණාංග සවිඥානිකව වගා කරනවා. එතකොට තුන්වෙනි කොටස පූජාච පූජනීයානං පිදිය යුත්තන් පිදීම මේ අභ්‍යන්තර ව්‍යායාමයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තුන්වෙනි අත්‍යවශ්‍යම කොටස. හිතන්නකෝ පළවෙනි පියවර දෙක තමන්ගේ ගේ ඇතුලේ තියෙන කුණු අයින් කරලා ලස්සනට හදනා වගේ වැඩක් කියලා. හරි. ඒත් ඒ ගේ හදන්න හොඳම සැලැස්ම, හොඳම බ්ලූප්‍රින්ට් එක කොහෙන්ද ලැබෙන්නේ? අන්න එතනට තමයි පූජා කියන එක එන්නේ. පූජනීය අය කියන්නේ බුදුන් වහන්සේ, ධර්මයේ සංඝරත්නය. ගුණයෙන් උතුම්මය. ඒ අයට ගරු කරනකොට, වඳිනකොට අපි කරන්නේ බාහිර චාරිත්‍රයක් විතරක් නෙවෙයි. ඒ තුලින් අපේ හිතේ මාන්නය, උඩඟුකම කියන දේ නැති වෙලා නිහතමානීකම සහ කෘතඥතාවය ඇති වෙනවා. ඒ විවෘත මනස ඇති වෙනවා. ඔව්. අනේ ඒ නිහතමානී විවෘත මනසට තමයි ධර්මයේ කියන සැලැස්ම පිළිගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ හිතේ තියෙන වැරදි අයින් කරගන්න නම් මුලින්ම තමන්ට වඩා ප්‍රඥාවෙන් ඉහළ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න ඕන. ඒ පිළිගැනීම තමයි පූජා තුලින් වගා වෙන්නේ. ඒ කියන්නේ මේ තුනම එකට බැඳුණු සම්පූර්ණ මානසික පරිවර්තන මෙවලම් කට්ටලයක් වගේ. හරියටම. ඒ පැහැදිලි කිරීම නම් හරිම බලවත්. එතකොට මේ සම්පූර්ණ පළවෙනි ගාථාවම නිවන කියන අවසාන ඉලක්කය දිහාට දාපු අත්තිවාරයක් වගේ. ඒක සමාජයේ සාර්ථකව ජීවත් වෙන්න දෙන උපදේශකට වඩා සසර දුකින් මිදන්න කරන සංජානන සත්කමක පළවෙනි පියවර. නියම වචනය. ඒක සංජානන සත්කමක් තමයි. මංගල සූත්‍රයේම ව්‍යුහේ දිහා බැලුවම ඒක පේනවා. ඒක පටන් ගන්නේ මේ අභ්‍යන්තර මානසික ශුද්ධියෙන් ඊට පස්සේ සදාචාරාත්මක කාරණා හරහා ගිහින් සූත්‍රය අවසන් වෙන්නේ උච්චතම අවස්ථාවෙන් චතුරාර්ය සත්‍ය දැකීම සහ නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ කියන්නේ මේ මුළු ගමනේම පදනම තමයි තමන්ගේ මනස තුල ඉන්න බාලයාව අඳුනගෙන එයාව අතහැරලා පඬිතයාව වගා කරගන්න එක. ඒ පදනම නැතු ඉස්සරහට යන්න බෑ. බෑ. එතකොට මට තව ප්‍රශ්නයක් එනවා. බුදුන් වහන්සේට මේ තරම් ගැඹුරු අදහසක් sannivedanaya කරන්න ඕන නම් ඇයි ඒක මෙච්චර සරල සාමාන්‍ය මිනිසුන්ට වැරදියට තේරුම් යන්න පුළුවන් වචන වලින් දේශනා කළේ? අකුසල සිතිවිලි වල නොයැලෙන්න කුසල සිතිවිලි වඩන්න කියලා කෙලින්ම කියන්න තිබුණේනි. මේකෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තිබුණු පුදුමාකාර දක්ෂතාවය, එමත් නැත්නම් උපාය කෞශල්‍ය කියන ගුණය ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. හිතන්නකෝ උන්වහන්සේ දේශනා කරන සමාජය ගැන. ඒ මිනිස්සු කතා කර හිටියේ සුබ නිමිති ගැන, වාසනාව ගැන, මංගල ගැන. ඔව්. උන්වහන්සේ කෙලින්ම ගිහින් ඕවා ඔක්කොම මිත්‍යාව ඇත්ත තියෙන්නේ හිතේ කිව්වනම් මිනිස්සු අහන්නේදීද? සමහර විට නෑ. ඒ නිසා උන්වහන්සේ කලේ මිනිස්සුන්ට හුරු පුරුදු ඒ අයගේ සාමාන්‍ය ව්‍යවහාරය. ඒ කියන්නේ වෝහාරවල තිබුණු බාලයා, පඬිතයා වගේ වචනම පාවිච්චි කරලා ඒ අයගේ අවධානය දිනාගත්තා. ඊට පස්සේ වචනවල තම ගැඹුරු පරමාර්ථයක්, පරමත්ථාර්ථයක් ආරෝපණය කරලා ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට යොමු කරා. ඒක තමයි ශ්‍රේෂ්ඨතම ගුරුවරයෙකුගේ ලක්ෂණය. මිනිස්සු ඉන්න තැනට ගිහින් එතන ඉඳන් යාලව යන්න ඕන තැනට අරන් යන්න එක. හරියටම. එසේනම් මංගල සූත්‍රය කියන්නේ හොඳ පුරුදු ලයිස්තුවකට වඩා එහා ගිය දෙයක්. ඒක අපේ මනස ක්‍රියාත්මක වන ආකාරය ගැන කියා දෙන, ඒ මනස විමුක්තිය කරා යොමු කරවන මාර්ග සිතියමක් වගේ. ඔව්. ඒක අපිට උගන්වන්නේ උතුම්ම ආරක්ෂාව, උතුම්ම ආශිර්වාදය කියන්නේ බාහිර ලෝකයෙන් ලැබෙන දෙයක් නෙවෙයි.
ඒක අවිද්‍යාවෙන් බිදිලා ප්‍රඥාව වැළඳ ගන්න අපි අපේ මනස තුලම කරන සටන කියන එකයි. සේවනය එහෙමත් නැත්නම් ආශ්‍රය කිරීම කියන වචනෙට පවා ගැඹුරු කර්ම ශක්තියක් සම්බන්ධයි. අපි නිතර තරහ, වෛරය වගේ බාලසිතවිලි ආශ්‍රය කරනකොට ඒක අපේ මානසික පුරුද්දක්, මානසික කර්මයක් බවට පත් වෙලා අපිව තව තවත් දුකටපත් කරනවා. ඒ වෙනුවට අපි සිහිය, ප්‍රඥාව කියන පඬිත සිතවිලි නිතර ආශ්‍රය කරනකොට ඒක අවිද්‍යාව බිඳ දාලා විමුක්තියට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගනවා. මේ මුළු සාකච්ඡාවෙන්ම පේනවා බුද්ධ දේශනාවල කොච්චර ගැඹුරු තැන් තියෙනවද කියලා. මතු පිටින් බලනකොට පේන සරල අර්ථයනුත් යම් ප්‍රයෝජනයක් තියෙනවා තමයි. ඒත් සැබෑ පරිවර්තනීය බලය අපිට ලැබෙන්නේ මේ සරල වචන පිටුපස තියෙන ගැඹුරු අර්ථය. ඒක අපේ මනසට බලපාන හැටි ගැන අපිම ප්‍රශ්න කරන්න පටන් ගත්තමයි. ඔව්. බුද්ධ දේශනාවලට සුව පහසුවෙන් සවන් දෙන එක නතර කරලා ඒ දේශනා අපි ජීවිත පරිවර්තනය කරන විදිහට කියවන්න අහන්න පටන් ගන්න ඕන. එහෙනම් මේ සාකච්ඡාව අවසන් කරන්න අපේ සවන් දෙන්නන්ට හිතන්නට යමක් ඉතිරි කරමු. සමහර විට මීළඟ වතාවේ අපි කවුරුත් හොදට දන්න ධර්ම කරුණක් ගාතාවක් ඇහෙනකොට මෙහෙම හිතලා බලන්න වටිනවා. මේකෙන් මගේ බාහිර ක්‍රියාවන්ට දෙන උපදෙස් පැත්තකින් තියලා මගේ අවධානයට, මගේ මනසට දෙන උපදෙස් මොකද්ද? මේ මොහොතේ මම ඇසුරු කරන්නේ මගේ හිතේ ඉන්න බාලයාවද නැත්නම් පඬිතයාවද?